ආයුබෝවන්. මේ ඔයාලා දකින්නේ ලිංගික බැලහීනතාවයට වටිනා පෙළ ඔසුවක් වන කිරිබදු කියන වැල් ඖෂධීය ශාකයයි. එම ඖෂධය සකසා ගන්නා ආකාරය පිළිබඳව අපි මේ වීඩියෝ එක අතරතුර ඔයාලට කියලා දෙන්නම්. විදුරු මස් දියවීම, දත් කැක්කුම් හා මුඛයේ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට කිරිබදු සුලභව භාවිතයට ගැනෙනවා. ආහාර අරුචිය, කුසගිනි මදිකම, අර්සස්, රක්තවාතය, හෘද රෝග, කැස්ස, ඇදුම, දියවැඩියාව, ස්නායු ආබාධ වැනි රෝගී අවස්ථාවන් රැසකට මෙම ඖෂධය සුලභව භාවිතයට ගැනෙනවා. මව්කිරි වර්ධනය කරන බැවින් කිරිබදු නම ලැබුණු බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. මූත්‍රා ආබාධ, මූත්‍රා දැවිල්ල වැනි අවස්ථාවන් වලටද කිරිබදු හොඳ ඖෂධයක් ලෙස භාවිතයට ගැනෙනවා. චූර්ණ, මෝදක, අරිෂ්ඨ සඳහාද කිරිබදු දේශීය හෙළ වෙදකමේදී සුලභව භාවිතයට ගැනෙනවා. තැල්ම සහ කැඩුම් බිඳුම් වෙදකමේදීද හොඳ ඔසුවක් වන කිරිබදු ලිංගික බැලහීනතාවය සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නේ කුමන ආකාරයෙන්ද පිළිබඳව අපි දැන් ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් ලිංගික බැලහීනතාවයේ ඇතිවන්නට ප්‍රධාන වන කාරණා කිහිපයක් පිළිබඳව. එක් කාරණාවක් ලෙස සඳහන් කරන්නට පුළුවන් වන්නේ අධික මානසික ආතතිය, ඒ වගේම තමයි රුධිරයේ අධික සීනි මට්ටම හෙවත් දියවැඩියාව කියන රෝගී තත්ත්වය. ශරීරයේ අධික තරබාරුවද ලිංගික බැලහීනතාවය ඇති කරන්නට තවත් එක් හේතුවක් ලෙස සඳහන් කරන්නට පුළුවන් වෙනවා. දුම්පානය කිරීමත් ලිංගික දුබලතාවයන් ඇතිවීමට ප්‍රධානතම හේතුවක් වන අතර මත්පැන් පානය සහ අනිකුත් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමද මෙවැනි දුබලතා ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් කරන්න පුළුවන්. රුධිරයේ අධික තෙල් මට්ටම පාලනය කර නොගතහොත් එයද මෙම දුබලතාවයන් ඇතිවීමට එක් අවස්ථාවක් සපයන රෝගයක් වෙනවා. ඒ වගේම තමයි හෘද රෝග නිසාද මෙම ලිංගික දුබලතා ඇතිවීමේ අවදානමක් පවතින බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. ස්නායු දුර්වල වීම, එහෙමත් නැත්නම් ස්නායු රෝග පැවතීමද ලිංගික දුබලතා ඇතිවීමට තවත් එක් කාරණාවක් ලෙස හෙළ වෙදකමේ සඳහන් වෙනවා. මේ සඳහා හෙළ වෙදකමේ ප්‍රතිකාර රාශියක් සඳහන් වන අතර මම අද ඉන් කිහිපයක් පිළිබඳව ඔයාලව දැනුවත් කරන්නම්. කිරිබදු වල අමුක්කරා, වඳුරුමෑ, බින්තල් එකට කුඩු කරගත් එම චූර්ණය උදේ සවස තේ හැඳි 2 බැගින් එළකිරි සමග මාස 1මාරක් පානය කිරීමෙන් මෙම දුබලතාවය මග හැරෙන බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. වඳුරුමෑ ඇට තම්බා දිනකට කලන් 2ක් ආහාරයට ගැනීමෙන්ද ලිංගික දුබලතාවයන් මගහරවාගත හැකි බව දේශීය වෙද පොත්පත්වල සඳහන් වෙනවා. කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි කිහිපයක් මීපැණි සමග අඹරා එළකිරි අඬු කෝප්ප එකක් සමග සති 3ක් එක දිගට උදෑසන පානය කිරීමෙන් මෙම දුබලතාවයන් මගහරවාගත හැකි බව දේශීය හෙළ වේදකමේ සඳහන් වෙනවා. කිරිබදු වල ඖෂධයක් ලෙස යොදා ගැනීමේදී විෂ හරණය කර යොදාගත යුතු බැවින් ඒ සඳහා කිරිබදු වල තම්බා ගැනීම ප්‍රමාණවත් බව දේශීය වේදකමේ සඳහන් වෙනවා. කිරිබදු වල පමණක් වේලා කුඩු කර එම චූර්ණය දිනපතා මාස 3ක කාලයක් භාවිතා කිරීමෙන්ද මෙම බෙලහීනතාවය මගහරවාගත හැකි බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා.
තවත් මෙවැනිම වටිනා ඖෂධ වර්ග කිහිපයක් පිළිබඳව ඉදිරි වීඩියෝ එකකදී අපි ඔයාලව දැනුවත් කරන්නම්. හෙළ වෙදකමේ රහස් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර අප සමගම රැඳෙන්න. ආයුබෝවන්.